හරි. දැන් අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ මොඩියුල් 3 එක. මේ මොඩියුල් 3 එකේදී අ ටීචර් කෙනෙකුට මෙන්න මේ කියන ගෝල්ස් ඇචීව් කරගන්න පුළුවන් මේ මොඩියුල් 3 එකේ තියෙන වීඩියෝ සෙට් එක බලලා. පළවෙනි එක තමයි generate MCQ short answer and essay question using Magic School. Magic School පාවිච්චි කරලා අපිට short answer questions, MCQ ඒ වගේම essay questions හදාගන්න විදිහ ගැන අවබෝධයක් ගන්න පුළුවන්. Create question align with Bloom's taxonomy levels. Bloomsගේ taxonomy levels වලට අනුව කොහොමද questions align කරගන්නේ කියන එක ගැන මේකෙන් දැනුමක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි design formative assessment such as exit tickets. ඒ කියන්නේ අපිට මේ ඉතා කුඩා ඒ කියන්නේ අපි ඉගෙනගත්තු දේවල් සම්බන්ධයෙන් පොඩි ප්‍රශ්නාවලි දැන් කුඩා ප්‍රශ්නාවලි අවසානයේ කරන පොඩි පොඩි ප්‍රශ්නාවලි වගේ දේවල් නිර්මාණය කරගන්න පුළුවන් දරුවෝ ඉගෙන ගත්තේ මොනවද කියන එක දැනගන්න. ඒ වගේම තමයි develop clear and fair rubrics for activities and assignment. ඇක්ටිවිටීස් වලට සහ අසයින්මන්ට්ස් වලට අදාළ clear fair rubrics කොහොමද අපි ගොඩනගන්නේ කියන එක ගැන මේ වීඩියෝ එකේදී දැනගන්න පුළුවන්. Edit and review AI generated question for accuracy and syllabus alignment. අපිට පුළුවන් වෙනවා මේ වීඩියෝ සෙට් එක බලලා AI generated questions හදාගන්න අපේ සිලබස් එකට alignment වන සහ ඉතාමත් නිවැරදි. ඊට පස්සේ select appropriate difficulty levels for different student groups. අපිට පුළුවන්කම තියෙනවා අපේ different student groups වලට අපි දන්නවනේ අපේ classroom එකේ එක જાති දරුවෝ ඉන්නවා කියලා. එයාලට ගැළපෙන විදිහේ appropriate difficulty levels එයාලගේ select කරගන්න සහ ඒකට අදාළ activities හදාගන්න. ඒ වගේම තමයි prepare assessment more efficiently and with less workload. ඉතාමත් කාර්යක්ෂමව ඇසෙස්මන්ට් නිර්මාණය කරගන්න පුළුවන්කම ලැබෙනවා අපිට මේ වීඩියෝ එක අවසානයේදී. අපි බලමු මොඩියුල් 3 එකේ වීඩියෝ සෙට් එක මෙතනින් ඉස්සරහට.